අද අපි කතා කරන්න යන්නේ බෙන්සීන් ගැන. බෙන්සීන් කියලා කියන්නේ අවර්ණ ද්‍රවයක්. බෙන්සීන් වල ඝනත්වය ආසන්න වශයෙන් 0.88 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වෙනවා. ද්‍රවාංකය 5.5 සෙන්ටිග්‍රේඩ් පමණ වෙනවා. තාපාංකය 80.1ක් වගේ වෙනවා. ඒ වගේම මේ බෙන්සීන් කියන්නේ අධික වාෂ්පශීලී ඒ වගේම ඉතා ගිනි ගන්නා සුළු ද්‍රවයක්. මේ ජලයේ දිය වෙන්නේ නැහැ. ජලය අමිශ්‍රයි. හැබැයි ඊතර ඇල්කොහොල් වගේ කාබනික ද්‍රාවක වල හොඳට දිය වෙනවා. ඒතර බෙන්සීන් වල මුහුණුකරණය ගත්තම බෙන්සීන් වල මුහුණුකරණය තියෙන්නේ sp2 මුහුණුකරණය. කාබන් 6ක් වලල්ලක් විදියට සිග්ම බන්ධන වලින් සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේ කාබන් දෙන්නෙක් අතර කෝණය අංශක 120ක් වෙනවා. එතකොට මේ හැම කාබන් කෙනෙක් වටාම නුමුහුම් p කාක්ෂිකයේ බැගින් තියෙනවා. එතන මේ නුමුහුම් p කාක්ෂික එකක ඉලෙක්ට්‍රෝනයේ බැගින් තියෙන මේ නුමුහුම් p කාක්ෂික දෙන්නෙක් එකතු වෙලා පයි බන්ධනයක් හදනවා. එතන මේ කාබන් 6 දෙනාගේ තියෙනවා නුමුහුම් p කාක්ෂික 6ක්. එතකොට දෙන්න එකතු වෙලා පයි බන්ධන 3ක් හදනවා. හැබැයි මේ පයි බන්ධන 3 නිශ්චිත මොහොතක එක විදියකට එක තැනක නැහැ. මේක වරින් වර චලනය වෙනවා. එතකොට මේකට අපි කියනවා ඩීලෝකලයිස් වෙනවා කියලා. එතකොට මේ ඩීලෝකලයිස් වෙන විදිය, චලනය වෙන විදිය අපිට මෙන්න මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද මේ ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියන එක. එතකොට මේ තියෙන්නේ නොමුම් p කාක්ෂික 6 දෙනා. ඉතින් මේ විදියට මොකද වෙන්නේ? පයි බන්ධන 3ක් හදනවා. මේ පයි බන්ධන ඉලෙක්ට්‍රෝන වලාවක් විදිහට එක්ක මේ උඩ එක්ක මේ පල්ලෙහා චලනය වෙනවා. මේ චලනය වෙන එකට කියනවා ඉලෙක්ට්‍රෝන විස්ථානගත වෙනවා. එහෙම නැත්නම් ඩීලෝකලයිස් වෙනවා කියලා. මේ විදිහට විස්ථානගත වෙනවා. එතකොට නිශ්චිත මොහොතක අපිට ඉලෙක්ට්‍රෝනයක් තියෙන තැන හරියට කියන්න බෑ. මේක වලාවක් විදිහට තමයි තියෙන්නේ. මේ වගේ වීඩියෝස් බලන්න නම් අපේ channel එක subscribe කරන්න. Thank you.